අර්බුදයකට මුණ දෙන්න පුළුවන් ගෙදර තියෙන බෝලි ටිකට බැරල් ටිකට මේකට පෙට්‍රල් ටික එකතු කරගත්තාම නැත්නම් ඩීසල් ටික එකතු කරගත්තාම කියලා හිතාගෙන ඉන්න රටක් මේ විදිහට හරි ඉතුරු වෙලා තියෙන එක ගැන අපි ඇත්තටම සතුටු වෙන්න ඕනි කියලා මම කාලාන්තරයක් තිස්සේ කියන අදහසක්. ඇත්තටම ලංකාවේ දේශපාලනය කියන්නේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුව කියලා කියන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ එක්සැක්ට් ගැලපෙන සාම්පල් එකක් මිසක් මේ එහෙම නරක එකක් නෙවෙයි. කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන සීන් එකේ හරිම පිළිමිබුවක් තමයි ලංකාවේ පාර්ලිමේන්තුව කියන්නේ. ඉතින් ලංකාවේ මිනිස්සු එහෙම හැමතැනම පෝලිං ගහිලා තෙල් එකතු කරන සීන් එකට සෙට් වුණාට අපිට අමාරුයි පෑ ගණන් තෙල් පෝලිං වල ඉන්න. ඒකින්ද අපි ලෑස්ති වෙන්නේ බයිසිකලයට බහින්න. ඇත්තටම අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ තෙල් ප්‍රශ්න කියන එකට එහාට ගිහිල්ලා පහුගිය කාලේ ලංකාවේ ඉන්ධන ප්‍රශ්නය ඇති වුණාම ආපු සුපිරි සොලියුෂන් එකක් තමයි අර QR කෝඩ් එක බේස් කරගත්ත මෙතඩ් එක. ඒ ආණ්ඩුවෙන් කරපු හොඳ දේවල් මොනවද කියලා ලිස්ට් අවුට් කරන්න කියලා කිව්වොත් එහෙම ඒව අතරේ මං උඩින්ම තියෙන එකක් තමයි ඔන්න ඔය QR කෝඩ් එක බේස් කරගත්ත සිස්ටම් එක. හැබැයි මේ ඔය QR කෝඩ් එක බේස් කරගත්ත සිස්ටම් එක නැවැත්තුවට පස්සේ මට මතකයි මං ඒ වෙනකොට කැම්පස් එකේ ඉද්දී මගේ ලෙක්චරර් කෙනෙක් ඒක ගැන පට්ට විදියට දුක්කුණු අවස්ථාවක්. ඇත්තටම ඔහු කියපු කතන්දරේ තමයි QR කෝඩ් එක බේස් කරගෙන තෙල් දෙන එක ලිමිට් කරන්න ඕනේ නෑ. හැබැයි QR කෝඩ් එක කියන්නේ ඒ ප්‍රොසෙස් එක ඉස්සරහට දිගටම කරගෙන යන එක මාර වැදගත් කියලා. මොකද ඒක ඇතුලෙන් අපිට එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් ඩේටාත් එක්ක සෑහෙන දෙයක් කරන්න පුළුවන් කියන අදහස. ඇත්තටම අපි ලෝකේ එක එක යුගයන් පහු කරගෙන ඉස්සරහට ඇවිදින් තියෙනවනේ. අපි කාලයක් හිටියා කෘෂි කාර්මික යුගයක, ඊට පස්සේ කාර්මික යුගයක, කොහොම ඇවිදින් ඉලෙක්ට්‍රිකල් යුගයක්, ඉලෙක්ට්‍රොනික යුගයක්. දැන් අපි ඇවිදින් තියෙනවා මේ කෘත්‍රිම බුද්ධියත් එක්ක යන එහෙම නැත්නම් ඩේටා යුගයට. කෘත්‍රිම බුද්ධිය වගේ සබ්ජෙක්ට් ගත්තාම ඒවා හැමදාම දවසින් දවස එක එක ටෙක්නොලොජිස් ඇවිදින් අප්ඩේට් වෙනවා. හැබැයි මේ මොන දේ ආවත් ඒ හැම අවුට්පුට් එකක්ම අතිසාර්ථක වෙන්න නම් හොඳ අවුට්පුට් එකක් ගන්න නම් ඩේටා ඉතාම හොඳට තියෙන්න ඕනේ. එතකොට මේ වෙද්දී ඇත්තටම මේ QR ක්‍රමය හරි එහෙම නැත්නම් මේ QR ක්‍රමය කියන්නේ ඉතා ප්‍රාථමික ටෙක්නොලොජි එකක් නේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ යම්කිසි මට්ටමේ ඩිජිටලයිස් කරපු දියුණු ක්‍රමයක් ලංකාවේ තෙල් බෙදීම සම්බන්ධව ක්‍රියාත්මක කරගන්න තිබුණා නම් මේ වගේ වෙලාවක ඉතාම ඉක්මනින් සොලියුෂන් එකක් ගන්න තිබ්බා. ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්ධන භාවිතය සම්බන්ධව තියෙන දත්ත කොහේ හරි රෙකෝඩ් වෙලා එකතු වෙලා මේ වෙනකොට තිබුණා නම් වෙනදට සාපේක්ෂව මේ වෙද්දි වැඩිපුර තෙල් ගන්නේ මොක්කුද? ඉතා පැහැදිලිනේ එහෙම තෙල් ගන්නවා නම් ඒක ඇතුලේ තියෙන ඉන්ටෙන්ෂන් එක ඔබට මතකයි. කොවිඩ් දවස්වල ලංකාවේ ලීටරයක් 350 400ට කිට්ටුව කියමුකෝ. කොහොම හරි ඒ ගණන් වල තිබුණු තෙල් 3000ටත් ලංකාවේ ත්‍රිවිල් පාක් වල ඉන්න මිනිස්සු විකුණුවා. එතකොට මේ කළු කඩවල වැඩ කරන මිනිස්සු ටික නැත්තම් මේ කළු කඩ දාගන්න try කරන මිනිස්සු ටික තමයි මේ තෙල් පෝලිං ගානේ රස්තියාදු වෙවි මේ නැති අර්බුදයක් නිර්මාණය කරන්නේ. ඇත්තටම ලෝකයේ ඇතුලේ ඉතා පැහැදිලි ඉන්ධන සම්බන්ධව අර්බුදයක් ඇති වෙන්න පුළුවන් නේ. ලෝකේ තෙල් සප්ලයි එක ගත්තාම දැන් ලංකාවේ රජය සහ සිපෙට්කෝ එක ඒගොල්ලෝ වගකීමෙන් කියනවා තමන් ගාව තියෙනවා තෙල් ස්ටොක් දවස් 45කට 30කට ඔහොම මේ ඒගොල්ලෝ රිලීස් කරලා තිබුණානේ දත්ත. එතකොට මේ හැබැයි හෝමුස් සමුද්‍ර සංධිය ආශ්‍රිතව තමයි ලෝකේ තෙල් බෙදා හැරීමෙන් 20% විතර එන්නේ. හැබැයි ඒක හෝමුස් සමුද්‍ර සංධිය ආශ්‍රිතව තමයි මේ ආසියානු කලාපයට හුඟක් තෙල් එන්නේ. එතකොට අපි ඉන්දියාවෙන් තෙල් ගත්තත් ඊට පස්සේ සිංගප්පූරු වලින් තෙල් ගත්තත් මේ හැමදේම බහුතරයක් හෝමුස් සමුද්‍ර සංධිය හරහා එනේම වෙන්න පුළුවන්. හෝමුස් සමුද්‍ර සංධිය වහන්නේ නෑ කියලා ඉරානය පැහැදිලිව දැනුම් දීමක් කළත් ඒ ආශ්‍රිතව තියෙන අවදානම් තත්ත්වය හින්දා තෙල් බෙදා හැරීම සම්බන්ධව මේ සප්ලයි චේන් වල යම්කිසි අපහසුාවක් අර්බුදයක් ගොඩනගෙන්න පුළුවන්. ඒක ඉතාම පැහැදිලි. එතනින් එහාට ගිහිල්ලා නැව්වල ගාස්තු, රක්ෂණ ගාස්තු මේ වගේ දේවල් වැඩි වීමත් එක්ක කොස්ට් එකේ යම්කිසි වැඩියක් වෙන්නත් පුළුවන්. අන්න ඒක දඩමීමා කරගෙන ඒ අවදානම පාදක කරගෙන පැය ගණන් මිනිස්සු තෙල් පෝලිං වල රස්තියාදු වෙපි මේ කරන විකාරය නවත්ත ගන්න තිබ්බා. ඇත්තටම අර QR සිස්ටම් එක වගේ
ඩිජිටලයිස් වෙච්ච සිස්ටම් එකක්. ඒ කියන්නේ මාසයක් ඇතුලේ ඔයාගේ ගෙදර බයික් එකට සාමාන්‍යයෙන් ඔයා කොච්චර තෙල් ගහනවද කියලා ගවර්න්මන්ට් එක දන්නවා. ඊට පස්සේ මාසෙකට සාමාන්‍යයෙන් ඔයාගේ ගෙදර තියෙන ලොරියට කොච්චර තෙල් ගහනවද කියලා ගවර්න්මන්ට් එකට නැත්තම් මේ සිපෙට්කෝ එකට අයිඩියා එකක් තියෙනවා. එතකොට එතනින් එහාට ඇවිදින් ඔයා මේ මාසේ කොච්චරක් තෙල් එකතු කරගන්නවද කියන එකත් ගවර්න්මන්ට් එකට දැනගන්න පුළුවන්. අන්න එතකොට ට්‍රැක් කරන්න පුළුවන් කවුද මේ තක්කඩි වැඩ කරන්න කියලා. එහෙම නැත්නම් එතනින් එහාට විදිහින් ඒක ලිමිට් කරන්නත් පුළුවන්. අන්න ඒකයි රටක් විදියට අපි හැමදාම දැන් මේ වෙද්දි කතා කරමින් ඉන්නවා ඩිජිටලයිස් කරනවා කියලා. ඉතින් ඩිජිටලයිස් වෙන එකත් එක්ක මේ ඩේටා පාදක කරගෙන ඩේටා ඩ්‍රිවන් ඩිසිෂන් ගන්න අපි ඩේටා එකතු කරලා තියාගන්න එක ඉතාම වැදගත්. ඉතින් අපි ඕක ගැන තමයි කතා කරන්න ඕමනාව තිබුණේ. හැබැයි ඇත්තටම හිතුවොත් එහෙම ලංකාව කියලා කියන්නේ එහෙම ඩේටාවලට මාර වැදගත්කමක් දෙන මේ දත්ත මත පදනම් වෙලා තීරණ ගන්න එහෙම රටක් නෙමෙයි, එහෙම මෙකැනිසම් එකක් තියෙන රටක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම එකක්. ඒ කියන්නේ මේ අපි අපේ රටක් විදියට ගත්තාම ඉන්න මේ ඉතා පහළ තැන ඉඳන් උඩට එන්න නම් මේ ඩිජිටලයිසේෂන් වගේ දේවල් වලින් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. මිනිස්සුන්ගේ වෙලාව ඔප්ටිමයිස් කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඩේටා වගේම තමයි අපේ උන් මේ කාලය කියන එකත් ගැන කිසි වටිනාකමක් නැති මිනිස්සු සෙට් එකක්නේ. ඒකනේ මේ වරු ගණන් පෝලිං වල ඉන්න මුන්ට වෙලාව තියෙන්නේ. ඉතින් අපි බලමු. ඕක තමයි අපිට කතා කරන්න ඕනේ උනේ. විශේෂයෙන්ම අර QR ක්‍රමය වගේ දෙයක්, ඩිජිටලයිස් වෙච්ච ක්‍රමය වගේ එකක් ඉතා ඉක්මනින් මේ වගේ ක්ෂේත්‍රවලට එම්ප්ලොයි වෙන එක අවශ්‍යයි, ඩිප්ලොයි වෙන එක අවශ්‍යයි. ඒක ගැන